එතකොට මේ මාර්ගය හරහා ගොඩක් අය ගමන් කරලා තියෙනවා. හිතුමත්ලා විශේෂ පුද්ගලයෝ රජවරු තියෙන නිසා මේ දේවස්ථානයේ යම් කිසි වටිනාකමක් ලැබිලා තියෙනවා. එතකොට මේ දේවස්ථානයේ මේ මාර්ගයේ පියවරි පංචී කිනාගේ අදලා සංචාරකයෝ කලින් මේ මාර්ගය ගමන් කරනවා සතුටු කරනවා. එතකොට මේ දේවස්ථානයේ වැදගත් වෙන්නට හේතු අනෙක් කාරණා දෙක තමයි හේතු දෙක තමයි මේ දේවස්ථානයේ කටයුතු කරන සාමාන්‍යයෙන් මුතුමේට ඇගේ සොබොල නැත්නම් පූජා කරන ඔබට මතවදී කරගෙන බලන්න ඒ සමන් ගැටක තිබෙනවා ඒ වගේම ඒ කැලේ වලදී හමු වෙන දේවා ඒකේ ශරීරයේ නැත්නම් කිවසුලාතුන් රෙලික්ස් අපි ඒව අතන පස්සේ බලන්න පුළුවන් අතන සම්පූර්ණ මුතුමියගේ ඒ සුබෝලයට ඒ මනසාවේ දෙවියේ ඒ ශරීරයේ දත් කොටස් වගේ මානසික කොටස් දෙකක් පත්තර දෙනවා පස්සේ පෙරපොත් දකින්න හම්බුනේ කොහොමද කියන්නේ නමුත් ඕවන් කල්පුන් සතරේදීම ඒ සෝද දකින්න පුළුවන් හරි එතකොට ඇය අවුරුදු 12ක උඩා ගියා රෝම යුගයේ නැත්නම් ඒ ජීවත් වෙලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 3 වෙනි සතවර්ෂය 4 වෙනි සතවර්ෂය අතර කාලය කියන්නේ 3 වෙනි සතවර්ෂයේ අවසාන කාලය 4 වෙනි සතවර්ෂයේ මුල් කාලය අතර මොකද අවුරුදු 12ක උඩා දරුවෙක්. එතකොට මේ දෙවියන් නැත්නම් සංකල්පිත නම් මුතුමියට කොහොමද මාර්ගයේ කතෝලික විශ්වාසයෙන් අහන්න ලැබෙන්නේ. මේ විශ්වාසයෙන් අහන්න ලැබුණාට පස්සේ ඇයට ලොකු ආකර්ෂණයක් ඇති වෙනවා යේසුට වගේම කතෝලික විශ්වාසය. ඉතින් ඒ කතෝලික විශ්වාසය ගැන පුහුණු කරනකොට ඒ තාත්තා ඔබාන කියන නිරෝධන දහමේ පොලිසිය නකම බාලකෝ සීසර් නැත්නම් රෝම අධිකාරියේ හිටපු මේ ප්‍රදේශ වාරයේ ප්‍රධාන ධාර්යා ඔබාන මොනවද කරන්නේ තමන්ගේ ගෝල් එකයි හරියට නමුත් ඒ හරියට නෑ ඒ තරම කතෝලික විශ්වාසයට බැඳිලා හිටපු නිසා. එතකොට මොකද කරන්නේ මෑව එක්තරා බිල්ඩින් එකකට නැගිටලා ස්ථිරකට කරනවා තමයි උඩ දරුවන් සමග. මේ විදිහේ වර්ධන වේදනාවන් ලක් කරනවා නම් විශ්වාසය අධාරිත නෑ. නමුත් ඒක කාලයකට තාත්තා මරණයටපත් වෙනවා. කුර්බානගේ මේ පොළේ ධාර්ය මරණයටපත් වෙනවා. මරණයටපත් වුණාට පස්සේ ඊළඟට ඉන්ටර්නෙට් එකේ ප්‍රධාන කෙනා ක්‍රිස්තියානි කියන කුඩා දරුවෙක් මේ විදිහේ වර්ධන වේදනාවන් වලට වාදනය කරනවා ඒ පුද්ගලයාත් මරණවාදී කියලා ඉතිහාසයේ කියනවා. නමුත් අවසානයේදී තුන්වෙනි පුද්ගලයා ඒකාන්තකපත් වුණු ඒ පුද්ගලයා යටතේ සංකල්පිත මුතුමියට ඊතරවලින් විතරක් මරණයටපත් කරනවා. හැබැයි ඒක පෙර ඇයව මේ ළඟදී කුලාවෙට කියලා දැම්මා කියනවා ගැට ගහලා ඒත් එක්කම ඇගේ දිව කපලා දාලා තියෙනවා ඒ වගේ නොයෙක් විදිහේ තුච්ඡන් උත්සාහ කරලා තියෙනවා නමුත් හැම අවස්ථාවකම ඇය ගැලවුණයි කියලා ඉතිහාසය අපිට සඳහන් කරනවා. ඊට පස්සේ ඒකේ මරණයෙන් පස්සේ මේ දේවස්ථානයේ මොකද මොහොතකට ධ්‍යාන විතර තියෙනවා පොල්සේනාවේ පර්ණම බලය. අනිත් යනෝන මේ දේවස්ථානයේ මුලින්ම හදලා තියෙන්නේ 1978 දැන් අවුරුදු 10කට ගෙන්නේ 1978 මම පොඩ්ඩක් මාත්‍රේ පොඩ්ඩක් පිට ගියා මම ගත්ත නිසා මේ කනුව පළවෙනි කනුව තුන්වෙනි කනුව ඒ කනුව මේ පරිසර මේ පරිහරණය ඉස්සෙල්ලා ඔය උත්තර පියස්සගේ තියෙන රෝම රාජ්‍යයන්ගේ ඒ විවිධ දේවස්ථාන දෙපියෝ ඒකට ඒකේ පාවිච්චි කරන කණු දෙක තමයි මේ පරිහරණය හදද්දී පාවිච්චි කරන්නේ. ඉතින් මේ පරිදි සමහර කොටස් වල වැඩි අකරන රත්නයේ උතුරලා තිබ්බට නමුත් ප්‍රධාන සැකෙන්න මේ ඔක්කොම පරණ යවතු 17 ඉතිහාසයක් තියෙන පරිදි. නිසා ඉතිහාසයක් මේ පරිදියේ තමයි ඉස්සමට අයිති වෙනවා. ඉතින් ඒ සාන්ත ක්‍රිස්තුනාගේ මරණයෙන් පස්සේ ඇයව අරගෙන ගිහිල්ලා හැබැයි තියෙනවා පරණ පොල්සේනවල මෙතේ වගේ
නැත්නම් සමුත් බිමන. එතන ඇගේ ශරීරය තැන්පත් කරනවා. තැන්පත් කළාට පස්සේ උන්චි ස්මාරකයක් හදලා ඒකට ගල් බුහුමන් කරලා තියෙනවා. නමුත් වැඩි කාලයක් යන්න ඉස්සෙල්ලා ඇයව මේ ගමේ මාය සාන්තුවරයක් විදිහට සාන්තුවරයක් විදිහට පිළිගගෙන ඒකට ගල් කරන්න නැත්නම් වන්දනා නමස්කාර කරන්න පටන් ගන්නවා. ඒකෝට ඒක තමයි මූලික සංස්කෘතිකමයේ ජීවිතය සම්බන්ධ මූලික දේ. අමුත පුරා කතන්දර ඉතිහාසය ගොඩක් තියෙනවා. නමුත් මම එච්චර දුර යන්නේ නැහැ. නමුත් තමන්ගේ විශ්වාසය නිසා තමන්ගේ ජීවිතය අනිත් වෙනත් ජේසු වෙනුවෙන් කරපු පුංචි දෙයක් හරි ඔයගොල්ලෝ වගේ 12ක පුරා දරුවෙක් නමුත් ජේසු වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කළා. ඒකේ විශ්වාසය මොන ප්‍රශ්නයක් ආවද හරියන්නේ. विश्वास है अगर शांत कंसिल शांत के मामले समझना ये हमारे शुरुआत के जीवित अपने करने मुड़ बार आवाज तमाम विश्वास है नदी ये वहाँ कैपोलो तीरण्या करते हैं कि जीवित तमाम प्यारे समाना तो बट then ये कथांतर ये देवस्थान के लगे हैं इस पास से क्रिस्टवर्ष 1263 क्रिस्टवर्ष 1263 एक पेट्रो पेतुमा चेक अथवा वर्तमान चेक रिपब्लिक चेक राज्य गला रोम में अय्याने यार कोई विश्वास से प्रश्न सर्वहन सेवन कितने विश्वास से विश्वास से हम किस हेल्दी लगे विश्वास से मादक एक वंदना शांत भीतर देवगति पेतुमा की सोहन लगे यातना करना विश्वास से दिने मारे देवगति यातना करना मैं पेतुमा वंदना करना अरमान किए वो अर ऐतिहासिक मार्ग के गमन कर मैंने यहाँ पर ओ मटे हम वादे किए ना मैंने एक तुम्हारे अनुभव में मैंने बताया इवा के तो समाज के महिमा देवस्थान हम दर्शक देवस्थान के लिए आपको हेडलाइन नंबर मित्र ने बताया हम अपने भाई के दान में माता की पे आते हैं को हमारे में बेतुमा शांत भीतर देव में तो खिला मित्र में देवस्थान में कराएगा नवदिला एक बेतुमा का दर्शन देना तर शांत प्रश्न दुनिया के सपूर्ण मार्ग एक इतर गुण ये हमारे माता की पूजा शुरू करा तो ये पूजा शुरू करना होता है तो कोटा विश्वास है मैं देवस्थान के प्रति ना कोटा देवस्थान के प्रति ना नमस्ते बेतुमा का आवश्यक लगेगा पूजा होता है पाना ये पाना माता ये अगर शांत प्रश्न दुनिया के सोहन दी और एक मापी पूजा ये ना कोटा में देव सबसे ऊपर पृथ्वी में बनाना है ना बेतुमा मारेगा ये बारे में बात है खाते मंत्र में आवरमा और भी है तो ये तो तुम्हारी हतरवेनी कुर्बान को कि मैं पापवान से एक आले तावकाले को इधर देखने और भी तो मैं पार्टी के ड्राइवर पास से मुकद्दर कराने पापतुमा शांत थॉमस एडवाइस मुंतुमावा एवं बोले में केले मुंतुमावा स्वभाव में प्रबल भारियों देने एकाले मुंतुमावा के देना यूनिवर्सिटी का नाम देवदान में हज़ार नाम प्रसिद्ध यूनिवर्सिटी का देना होंगे तो पापवान समाज कराने में दिन के नवान सुधार करते नवान में प्रार्थना के होए वाला ये होए वाला एक और चीज़ देखकर हम एक गौतम पठान ने एक शक्ति से जुड़ी माँ के साथ उन्होंने कराने पापवान से जन्म देना पापवान से जन्म पास से लेकर विलासी को विद्यालय कर दिया एक मैं मेरे घर में हमारे कोल मामले में मार्केट को कोल रिसर्च कर दिया और लांचाना और टाइमर ले लांचाना एक प्रार्थना के सुविधा देने की इससे मैं
පොල්සේනාව ඉස්සෙල්ල. නමුත් මේ සිදුවෙච්ච ප්‍රාතිහාර්යයන් එක්ක තමයි කතෝලික සභාව තුළ දෙවිසක්සාද මංගල්‍ය නිල වශයෙන් නිල මංගල්‍යයක් පිළිබඳ ස්ථාපිත කරා. 1264 පාපවහන්සේගේ ඉල්ලීම මත මේ පල්ලේ තිබුණු යසුදු දාපන සුදු පූපේ ඉදිරියේ මාංශවල හැරෙන සුදු පූපේ සහ ඒ කෝප්‍රලගන කැසිබෙත් කඩ අරගෙන යන ඔබේ තෝරට අරගෙන තියෙනවා මම කියනවා පොඩ්ඩක් කටියක දිවසක්සාද මංගල්‍ය කාලෙක විතරක් සතියක විතරක් අරිනවා ඔපන් කරනවා නමුත් මේ කාලේ ගන්න හම්බ වෙන්නේ නමුත් ඒක ගොඩාක් දැන් දුර්වර්ණ වෙලා තියෙනවා සෑහෙන කරනවා ඉතින් එතකොට මේ පල්ලියේ ඉඳලා ඒ පල්ලියට අසුදු ධාතු නැත්නම් දිවසක්සාද කෝපේ අරගෙන ගියේ පෙරහැර තමයි කතෝලික සභාවේ මම හිතන්නේ තිබු පළවෙනි දිවසක්සාද පෙරහැර නේ ගොඩක් වැදගත් නිසා මේ දේවස්ථානේ ඉතින් කතෝලික සභාවේ තිබු මුල්ම දිවසක්සාද මංගල්‍ය වගේ දිවසක්සාද පෙරහැර සිදුව දෙන්නේ ඔරේතෝ සහ පොල්සේන අතර කොට මේ සිද්ධියට කාදානස මම සිදු කළ දිවසක්සාද මංගල්‍යයේ ආරම්භය සිදුවෙන්නේ මෙන්න මේ ග්‍රාමය තුළ මේ නිරතකම තමයි ප්‍රාතිහාර්ය හේතු කොටගෙන. එතකොට ඒ සිදුවීම එතකොට ඔල විතෝඩ දැන් කැම්පස් එකේ පුනහා ගිහින් කරගත්තා. අනේකවල මං කියනවා එක මත දෙනවා. සමහර අය කියනවා නමුත් මේ අපේ කරලා කියන්නේ අපෝ ඇවිලා රෝමේ චෙක් රිපබ්ලික් රාජ්‍යයේ යන ගමන් මෙතන දැක්කම සමහර අය කියනවා මෙතන නැතිනම් බස් රෝමේ ඒක හරියට පොඩි දෙයක් ඒක හරියටම නැහැ. නමුත් මෙතන අපි ගොඩක් කාට මෙතන ඉස්සර කිව්වේ අපි කරන්නේ මෙහි නවතුනා. ගන්නාව කියලා ඥානකරණය කිහිපතර ගිහින් නැවත අපි කමරිය අදහස් තමයි කරන්නේ. අර ආධ්‍යාත්මික ඒක තමයි. හරියටම සම්මාර්ගයේ ගමේ කියන්නේ අත්‍යවශ්‍යයි. කියන්නේ රෝගී කාලේ ප්‍රශ්න වෙනවා. ඒ කාලේ තාමකාලිකව ඉඳලා නමුත් ඒතුමාට ඕනට තියෙන්නේ වටිනාකම කියන එතන සාන්තික සෙල්ලීමේ සෝමන මත එතන යන්නේ.